හෙලෝ යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නම් මගේ YouTube channel එකට. මම අද තමයි පළවෙනි වීඩියෝ එකකට වොයිස් කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එකේ ගොඩක් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වැරදි අඩුපාඩු මොනවාද කියලා කමෙන්ට් කරන්න යන්න කියලා කියන්න කැමතියි. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එකේ ඒ වැරදි හදාගන්න. ඕකේ මචන්ලා අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඔව් අද මම කියලා දෙන්න යන්නේ කුණු කටුවා ගැන. එහෙම නැත්නම් හම්ප් නොයිස් වයිපර් ගැනයි. මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය තමයි හයිනේපල් කියන්නේ. ලංකාවේ බහුලවම දැකගත හැකි සහ මිනිසුන් වැඩියෙන්ම දෂ්ට කිරීම වලට ලක්වන සර්පයෙකු ලෙස කුණු කටුවා හැඳින්විය හැක. කුණු කටුවා පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. පෙනුම ශරීරයේ කෙටි සහ මහතය. හිස ත්‍රිකෝණාකාර වන අතර බෙල්ලෙන් මෙන්ම පැහැදිලිව දැකගත හැක. නාසය හොටක් මෙන් ඉහළට එසවුණු නාසයක් මෙම සර්පයාට ඇත. මේ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් හම්ප් නොයිස් වයිපර් ලෙස මේ සර්පයා හැඳින්විය හැක. වර්ණය සාමාන්‍යයෙන් තද දුඹුරු හෝ අලු පැහැතිය. ප්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් 10ත් 15ත් අතර දිගකින් යුක්ත වන කුඩා සර්පයෙකි මේ. වාසස්ථාන තෙතමනය සහිත ස්ථානවල වැඩි කැමැත්තක් දක්වන මෙම සර්පයා කොළරොඩු හා දිරාගිය කොටන් යට ගෙවතුවල හා වතුපිටිවල බහුලව වාසය කරයි. හරි යාළුවනේ මේ සර්පයා නිශාචර ගණයට අයත් වන අතර කෑවොත්කින් වකුගඩු දෙකට අවුරුදු 2කින් හරි රිටර්න් එක හම්බෙනවා. හරි යාළුවනේ මට එකම එක දෙයක් මතක් කරන්න තියෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි එහෙනම් යම් වීඩියෝ එකේ ඊතුරු කොටසට. දහවල් කාලයේ මෙම සර්පයා කොළරොඩු අතර සැඟවී සිටින අතර මෙම සර්පයා හොයා ගැනීමට හරිම අපහසුයි. මෙම සර්පයාගේ ප්‍රධාන ආහාර වන්නේ කුඩා මීයන්, මැඩියන්, හූනන් වැනි සතුන් වේ. හරි මචං මෙම සර්පයා උග්‍ර විෂ වන අතර කෑවොත් වකුගඩු දෙක අනිවාර්යෙන් කුණු වෙනවාමයි. මෙම සර්පයා දෂ්ට කළ ස්ථානයේ දැඩි වේදනාවක් හා ඉදිමීමක් ඇතිවේ. මෙම සර්පයා දෂ්ට කළොත් මේ ටික කරන්න. සර්පයා දෂ්ට කළ රෝගියා බියට පත් නොකර සංසුන්ව තබා ගන්න. සර්පයා දෂ්ට කළ ස්ථානය හොඳින් සබංගා පිරිසිදු කර සෝදා ගන්න. සර්පයා දෂ්ට කළ අත හෝ කකුල චලනයක් නොකර තබා ගන්න. සර්පයා මරාගෙන යාමට අවශ්‍ය නොවන අතර හැකිනම් එම සර්පයාගේ ඡායාරූපයක් අරන් යන්න. එය හඳුනා ගැනීමට පහසු වේ. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න.